Welcome back to Health with Tinushi. 2026 වසරේ ඔයාලට කරන්න පුළුවන් අලුත් health tips නැත්නම් health advices ටිකක් අරගෙන තමයි මම අද ආවේ. So let's see what are the health advices or health habits මේක අපිට දවස් 30ක් challenge එකක් විදියට කරන්න පුළුවන්. මම ආරාධනා කරනවා ඔයාලා ඒක කරලා බලන්න කියලා. එහෙනම් අපි බලමු මොනවද ඒ health tips or health habits මේ අපිට practice කරන්න තියෙන. ඇත්තටම මේ health habits follow කළොත් ඔයාලට benefits හම්බ වෙනවා. මම කියන්නම් මොනවද හම්බ වෙන benefits කියලා. ඔයාලගේ energy level එක increase වෙනවා. ඔයාගේ හොන්ලට හොඳ නිින්දක් ලැබෙනවා. ඒ වගේම stress එක අඩු වෙනවා. ඔයාලත් ඊසි විදියට මේක ෆලෝ කරනවා කියලා මම ආරාධනා කරනවා. එහෙනම් අපි බලමු මොකක්ද පළවෙනි health habit එක. පළවෙනි එක තමයි sleep routine එක. ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් නිදා ගන්නකොට පැය 7ක් නිදා ගන්න ඕනේ දවසකට. එතකොට මේ පැය 7 නිදා ගන්න කලින් ඔයාලගේ ස්ක්‍රීන් ටයිම් එක පැයකට කලින් නවත්තන්න ඕනේ. ඒ කියන්නේ සිම්පලි කිව්වොත් මොබයිල් ෆෝන්, ලැප්ටොප්, ටීවී බලන එක නවත්තන්න ඕන පැයකට කලින්. ඊට පස්සේ විනාඩි 5ක් deep breathing exercise කරන්න ඕනේ. ඒ කියන්නේ හොඳින් විනාඩි 5ක් හුස්ම ගන්න ඕනේ. ඊට පස්සේ ඒකෙන් මයින්ඩ් එක කාම් වෙනවා, බොඩි එක හීල් වෙනවා. ඊට පස්සේ ඔයාලා අනිවාර්යෙන් පැය 6ක් 7ක් හොඳ නිින්දක් නිදා ගන්න ඕනේ. Good sleep means good health. ඊට පස්සේ අපි බලමු ඊළඟ health habit එක මොකක්ද අපි practice කරන්න. habit 2 එක. habit 2 එකේදී අපි කතා කරන්නේ gut health එක, ආහාර ජීර්ණ පද්ධතිය හොඳ සෞඛ්‍ය මට්ටමකින් පවත්වා ගැනීම. මේකෙන් ඔයාලගේ mood එක, energy level එක, ප්‍රතිශක්තිකරණය හොඳ තත්ත්වයෙන් පවත්වා ගන්න පුළුවන්. මොනවද අපි ආහාර ජීර්ණ පද්ධතියට එකතු කර ගන්න ඕන අලුත් ආහාර? yogurt, fruit, vegetables and වැදගත්ම දේ තමයි enough water. එතකොට මේ පොඩි changes වලින් ඔයාලට ලොකු ප්‍රතිඵලයක් ලබා ගන්න පුළුවන්. අපි කතා කරමු තුන්වෙනි health habit. මොකක්ද? morning movement. ඒ කියන්නේ gym යන්න බැරි දවස් තියෙනවා, gym යන්නේ නැති අය ඉන්නවා. එතකොට මොනවද කරන්න පුළුවන් ගෙදර ඉඳගෙන? විනාඩි 20ක් 30ක් ඇවිදින්න පුළුවන්. stretching exercises කරන්න පුළුවන්. light yoga එකක් කරන්න පුළුවන්. movement keep your body alive. ඒ කියන්නේ අපේ ඇඟ actively වැඩ කරනවා නම් ඒක ඇත්තටම අපේ stress level එක පාලනය කරගන්න, අපේ energy level එක මට්ටමේ තියාගන්න ගොඩක් වැදගත් වෙනවා. ඇත්තටම gym යන්නම කියලා වමනාවක් වෙන්නේ නැහැ. ඊට පස්සේ අපි කියන්නේ habit 4 එක. real food. ඒ කියන්නේ starvation එකේ නැත්තම් ඩයට් කරනවා කියලා බඩකින්නේ ඉන්න ඕනේ නැහැ. අපි ફોකස් කරන්න ඕනේ හොඳ ආහාර සඳහා. ඒ කියන්නේ උදාහරණ වශයෙන් eggs, rice control එකකින් portion එක control කළා, ගොඩක් vegetables, protein foods අපේ ආහාර වේලට එකතු කර ගන්න ඕනේ. එතකොට real food අපිට ලබලා දෙනවා real energy. එතකොට අපි නවත්තන්න ඕනේ fast food කන එක. ඊට පස්සේ අපි කතා කරමු පස්වෙනි health habit එක. mental health reset. ඒ කියන්නේ අපිට ගොඩක් වැදගත් physical health එක වගේම අපේ මානසික සෞඛ්‍යය. ඒ දෙකම සමාන වශයෙන්ම අපේ එදිනෙදා ජීවිතේ වැඩ කරගන්න අපිට අවශ්‍ය වෙනවා. මොනවද? අපි විනාඩි 5ක් විතර දවසකට silence ඉන්න ඕනේ. ෆෝන් එක පාවිච්චි කරන්නේ නැතුව. ඊට පස්සේ gratitude thinking. අපි හැම වෙලේම අනිත් කට්ටියට නැත්නම් අනිත් දේවල් වලට අපිට ලැබිලා තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න ඕනේ. ඊට පස්සේ deep breathing exercises කරන්න පුළුවන්. මේකෙන් අපේ mind එක ගොඩාක් calm වෙනවා. ඇත්තටම අපිට තියෙන stress දේවල් නැති වෙලා යනවා. ඉතින් මේ health habit 5 ඔබට කරන්න පුළුවන් නම් දවස් 30ක් මේ අවුරුද්දේ මං හිතන්නේ ගොඩාක් ජීවිතවල හොඳ විදියට වෙනස්කම් ඇති වෙයි. So thank you for watching my video.